ඊට පස්සේ හැමදා කියනවා මේ මගෙන් ඉල්ලන්නේ නෙවෙයි කියලා. ඒක වරු. සුමුදු ඇයි මොකද එක්කේ ෆෝන් නම්බර් එක දුන්නේ? නිකන් වෙන්න බෑ. නෑ බං එහෙම වැරද්ද දෙයක් නෙමෙයි. එහෙනම් මොකටද? ඒකිව කසාද බඳිනවා. ඒකිව කසාද බැඳලා ලස්සන බබාලා දෙන්නෙක් හදලා සතුටින් පෞල් ජීවිතය ගත කරන්න ඕන. අඩෝ ඒක මගේ කෑල්ල බං. හරි බං. අදේටම ඒක උඹට බූට් එක තියයි. මං කෝ අයකට බූට් එක උඹට තියන්න කියලා. ඊට පස්සේ ඒක මම කෑල්ල බං. ධාතු සුනක වැඩ කරන්න පුරුදු වෙන්න එපා නම්බරේ ගත්ත පළියට. බලපං උතෝගේ හැටි කැත වඳුරා. ඒ වගේ ලස්සන කෙල්ලෙක් සෙට් වෙන්නේ උඹට නෙවෙයි මට. දෙන්නේ බලාගනින්. මොකද්ද? අඩේ උඩ පුළුවන් නම් මට උත්තර පුළුවන්ද? මෙතන මොකෙද්ද තෝ? මොනවාද කියන්නේ? ඇයි උඹ ඒක ගන්නද? ඇයි උඹ? ඇයි කාපම් බම්මින්ද වෙන. බලාගමු වරද මෙල්ලේක බත් කාලා බලාගමු බත් කාලා ගන්න වරෙන් පස්සේ බලාගමු බත් කාලා දෙන්නේ බලාගන්න උඹට බලපං ඔබ හදක් යන්නේ හොරකම් කරලා පුදු කඩයක් තියෙන්නේ මුංගෙන් ඔබ මටත් එපාලා තියෙන ඕකුම කමන්නේ වරෙන් මගේ බත් එක්ක කන්න හරි බෙදාගෙන කමු මිහියන්ගි හැමනන් හත්ලරහයි අම්මද යන්න අනුන්ගේ කෑම හොරකම් කරන් ලැජ්ජ නැද්ද තොපිට අලු හුමුණු නේද බා නෑ බා මට ලැජ්ජ නෑ අපිට ලැජ්ජ නෑ යෝසල දෙන්න මේවා අයියේ මන්තුනේ ගෑල්ලා මට නම්බර් දෙන්නේ දනකන දෙන්නම පොඩි කමටද වැඩ ඈ ආයෙත් පුරුදු වෙන්න. ඒ අඩේ පිනායි නෝ දුවන්න දුවන්න එපා අපි දැන් ගුරු අවුලක් නෑ අපිට. මේ මට පන්තියක් තියෙනවා මම යන්න. හරියට. අන්න ජයව පස්සේ යන්න. Good morning lamai. Good morning sir. Hello. Today we are going to learning about sir ඊයේ සර් කිව්වනේ අපිට වචන පාඩම් කරන්න එන්න කියලා අපි ඒවා පාඩම් කරගෙන ආවා. හරි ළමයි අපි ඒක බලන්න පොඩිම. ඉම්බ මේක මැදින් පැනලා දුන්නනේ මං. ඒ සුමුදු උඹට පාඩම් නේ බං මට නම් මෙලොවසතර පාඩම් නෑ බං. සුබන් අරගෙන කෑවනේ බං බලපන් දැන් ටිකක්. හරි මීරංගි මේ වචනේ මොකක්ද? සර් හෝම් නෙවෙයි බං හෝම්. සුමුදු කට. සුමුදු කියනවා බලන්න හෝම් කියන එකේ තේරුම මොකක්ද කියලා. ගෙදරනේ හරි. Douglas. Burwa cucumber නෙවෙයි cucumber උපේක්ෂා කියනවා බලන්න cucumber කියන්නේ මොකක්ද කියලා සර් පිපිඤ්ඤා හරි very good sit down හරි සුමුදු නැගිනෝ
කියනවා බලන්න මේ වචනේ මොකක්ද කියලා. ලක්ස් ලක්ස් තෝබියා චිගානේ ලක්ස්. මේ ලක්සරි හරිද? හරි සෙවන්දි. මේ වචනේ මොකක්ද? සර් ෆීබ්‍රා. very good. හරි බලන්න. තිරිමල් නැගිටිනවා. සීප්‍රා කියන්නේ මොකක්ද? කියන්නේ මොකද? ගා කියන්නේ හනපතිය. එතකොට හීපා කියන්නේ මොකද අනේ හනපතිය. Very good. Create sentences. ළමයි අපි අද බලමු වාක්‍ය තලන විදිහ. හම්ද මම ගෙදර ගියා. ලොකු දෙයක්. හරි සුමුදු. මේ වචනේ කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? මම ගෙදර ගියා. නෑ නෝ බලන්න. සර් ඔය වචනේ වැරදි. ඔව් සර් මේ වචනේ වැරදි. නෑ නෑ සුමුදු මේ වචනේ හරි. මම කොහොමද මේක ඉංග්‍රීසියෙන් කියන්නේ? කියන්න බලන්න. අනේ සර් මේ වචනේ වැරදි. වැරදිම තමයි. නෑ නෑ පුතා මේ වචනේ හරි. සර් ඔය වචනේ වැරදි. යකෝ මෙතන උගන්වන්නේ උඹද නැත්තම් මමද? උඹනේ. මොකද්ද දෝ කිව්වේ? නෑ සර් උගන්නන්නේ. මම කිව්වොත් මී කියන්න අපි කිව්වොත් මූ කියන්න. එක අයෙකුට ඊයෝ ගන්න ගොඩ දෙනෙකුට තීයෝ ගන්න. මම ගෙදර ගියා නෙවෙයි මම ගෙදර ගියෙමි. හරි හරි මම උඹලා ඉංග්‍රීසි කරන්නේ. මේ ඉතින් උඹ සිංහල පන්තියනේ කාගේද? සන්නස් කළේද? ඔව් ඔව් සර් සන්නයි තමයි. අම්මා කලින් සබන් ගත්තා. සර් මොන සබන්? බේබි සබන්. හරි ඩග්ලස් කියනවා බලන්න මේ වචනේ ඉංග්‍රීසි. mother by බයි බබ්නාවණක් ඇහුවේ නෑ යකෝ දෙන්න බලන්න. mother bought soap from grocery shop. හරිද? හරකා තනකයි. කයි නෙවෙයි මිරිකයි. හාගෙත් අනද කාගේවත් නෙවෙයි යකෝ. තන කොළ. සුමුදු නැගිටපන්. සර් eat grass. දැන් එතකොට තොටමාව පේන්නේ නෑ සර් cow eat grass. නෑ සුමුදු. කව් කියන්නේ එළදෙනට. cow නෙවෙයි සර් සෙව්වන්දි. සෙව්වන්දිට තමයි එළදෙන කියන්නේ සර්. අනේ සර් බලන්නකෝ. එතන කියන්නේ මට නැහැ. තෝගේ අර නැට්ටිච්චි නෙට් මිට. හරි නවත්ත ගන්න ඕක. සර් මූ බීලා මත් වෙලා ඉන්නවා කියලා කොහොමද කියන්නේ? මොකද? අපි ඒක මුගෙන් මහලා බලමු. මම බීලා ඉන්නවා හෙන්නෝනේ මම බොන්නේ නැහැ උනාද ඔව් ඉතින් මොකක්ද ගුලි බප්පන්නේ? හරි තිරමල් කියනවා බලන්න. හැම් වෙනි හරිද? මොකද්ද? I am very sorry. අවසන් දවසේ අවසන්